ඉතින් බලන්න මේ ජරා වාස වෙලා මේක ලස්සනට තිබුණා. හැබැයි දැන් මේ සුදු පාටට දාලා තිබුණු මේවා අඳුරු පාට වෙලා වල් වැවිලා. හරි. දැන් මෙහෙම හිතන්නකෝ ඔයා පෙබල්ස් දාලා තියෙනවා. ඔයාගේ මොකක් හරි ඩිසයින් එකට. ඒක සාමාන්‍ය රිවර් පෙබල් නෑ. ඒ කියන්නේ ගඟෙන් එන අර ඉල්ලංගල් මොඩල් එකේ වනම් ඉක්මනට ජරා වෙන්නේ නෑ. හැබැයි මේ වගේ සුදු පාටට තිරිවාන වලින් ආටිෆිෂියලි හදපුවා. නැත්තම් ඩොලමයිට් වලින් හදපුවා ඉක්මනට ජරා වෙනවා. දැන් මේක හොදලා ලොකු කාලයක් නෑ දැන්ටම ජරා වෙලා. එතකොට මේකට මොනවද ඔයාට හොදන්න තියෙන ලේසිම ක්‍රමේ? මෙහෙමයි ලොකු ප්‍රමාණයක් හොදනවා නම් කරන හැටි මං කියලා දෙන්න. ඔයා කොන්ක්‍රීට් අනන මැෂින් එකකට දාලා ටික වෙලා වැඩි වෙලා නැ විනාඩි ගාණක් කරකවලා ගත්ත ගමන් මේක ඔක්කොම සුදු වෙනවා. ඉතින් මොකද මේවා ආටිෆිෂියලි හදන්නෙත් එහෙමයි. ඒ කියන්නේ මැෂින් වෙන කරකවලා අර ස්වභාවිකව ගංගා දිගේ ගලාගෙන ඇවිල්ලා රවුම් වෙන විදිහට තමයි ආටිෆිෂියලි හදන්නේ. ඉතින් ඇත්තටම ගාඩන් එකකට තනකොළ විතරක් නෙමෙයි පේවිං වලින් වගේම මේ පෙබල්ස් වලින් ලොකු ලස්සනක් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔයා කෝට් යාඩ් එකක ඩිසයින් කරනවා නම් අනිවාර්යෙන් පේවිං වලට හොඳ තැනක් දෙන්න. හැබැයි නිකන් සුදු පාට ඒව හැමතැනටම ගැලපෙන්නේ නැහැ. මොකද අර නැචරල් ලුක් එක එන්න සමහර විට රතු බොරළු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රිවර් පෙබල් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අඳුරු තැනකට රිවර් පෙබල් දාලා ආලෝකයක් ගන්න පුළුවන්. හැබැයි සුදු පාටින් ආලෝකයක් ගන්න පුළුවන් තැනුත් තියෙනවා. ඉතින් මේ දේවල් ඇත්තටම කලර් තියරි එක ඔයාගේ නොලෙජ් එක එක්ක ඔයාගේ ඉඩකඩ ඔයාගේ ස්පේස් එකේ සයිස් එක ඒව අනුව තමයි තීරණය කරන්න ඕනේ. ඉතින් ඔයත් කැමතිද මේ ගාඩන් ඩිසයින් පැත්ත ඉගෙන ගන්න? මේක හරි සුන්දර දෙයක්, හිතට සතුට දෙන දෙයක්, මිනිසුන්ට එපා වෙන්නේ නැති ජොබ් එකක්. ඉතින් මේ දේ හරියට දැනගන්න කෝල් එකක් දෙන්න. මෙන්න WhatsApp නම්බර් එක දාලා තිනවා. අපි ඔන්න ලස්සන කෝස් එකක් හදලා තිනවා. A to Z කව වෙන දැම්ම මැසේජ් එකක් දාන්න.